හොඳයි උදේ අපි බුද්ධ ධර්මය 8 ශ්‍රේණියේ අපි පේපරයක් සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් 2019 ඉදිරිපත් කරපු දෙවන වාර පරීක්ෂණයේ පේපරය. පළවෙනි ප්‍රශ්නය ඉරි ගහන්නයි තියෙන්නේ පුතේ. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ විසින් දෙව්ලොවට කැඳවාගෙන ගොස් දෙවඟනක් පෙන්වා සිත වෙනස් කොට නිවන් මගට යොමු කරවනු ලැබූ තෙරුන් වහන්සේ. පිළිතුරු හතරක් තියෙනවා. ආනන්ද තෙරුන්, නන්ද තෙරුන්, චුල්ල පන්තක තෙරුන්, මහා පන්තක තෙරුන්. පිළිතුර තමයි නන්ද තෙරුන්. බුදුරජාණන් වහන්සේ මහජන මතයට ගරු කළ ශාස්ත්‍රූවරයෙක් බව පෙන්වන අවස්ථාවකට උදාහරණයක් වන්නේ. මහජන මතයට ගරු කරපු අවස්ථාවක් තමයි අහන්නේ. රජගහනුවර සිටුතුමාගේ ඉල්ලීම පරිදි භික්ෂුන් වහන්සේලාට විහාර වර්ග 5ක් අනුමත කළ අවස්ථාව. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම රත්නය සන්දිට්ඨික යනුවෙන් හඳුන්වනු ලබන්නේ. පිළිතුරු අංක 3 තමාට මෙලවදීම දැන දැකගත හැකි බැවින්ය. අංක 4 බුදුරජාණන් වහන්සේ සියලු දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රූවරයා වන බැවින්. පිළිතුර සත්තා දේව මනුස්සානං. අංක 5 නන්දෝපනන්ද නාගරාජයා දමනය කරනු ලැබුවේ කවුරුන් විසින්ද? පිළිතුර මුගලන් මහරහතන් වහන්සේ විසින්. හොඳයි ඊළඟ ප්‍රශ්නයට යමු. දෙවන කොටසට. අංක 6 සිට 10 තෙක් ඇති වගන්ති හරිනම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද ඉදිරියේ තිබෙන වරහන තුල යොදන්න. කරන කියන හැම දෙයක් ගැනම විමසිලිමත් වීම අගසව් චරිත දෙකෙන් අපට ගත හැකි එක් ආදර්ශයකි. උත්තරේ හරි. යම් කෙනෙක් මුලදී පමා වී සිට පසුව නොපමාව කටයුතු කරයි නම් හෙතෙම දියුණුවට පත්වේ. පිළිතුර හරි. අපි ඇඳුම් ඇඳිය යුත්තේ මැසි මදුරු උවදුරු වලින් ආරක්ෂා වීම සඳහා පමණි. ඒ පිළිතුර වැරදි. අපිට තවත් කාරණා තියෙනවා. ඒක නිසා ඒ පිළිතුර වැරදි. ආරක්ෂා වීම සඳහා පමණි නෙවෙයි, ආරක්ෂා වීම එකක් විතරයි. පමණි කියන වචනේ තියෙන නිසා මේකට වැරද්දක් තමයි දාන්න වෙන්නේ. අන්සතු වස්තුවක් තමාගේ යයි සිතා වැරදීමකින් ගැනීමෙන් උවද දෙවෙනි සිල්පදයට හානි සිදුවේ. ඒක වැරදි. ඒ අදහස වැරදි. වැරදීමකින් ගත්ත කියලා ඒක සිල්පදයට හානියක් වෙන්නේ නැහැ. මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතය මහා සාවද්‍ය අකුසලයකි. පිළිතුර නිවැරදි. ඊළඟ එක අංක 11 සිට 15 දක්වා ප්‍රශ්නවල හිස්තැනට ගැලපෙන පිළිතුර වරහන් තුලින් තෝරා හිස්තැන මත ලියන්න. පිළිතුරු ටික දීලා තියෙනවා. වේදේහ රජතුමා, බිම්බිසාර රජතුමා, අනේපිඬු සිටුතුමා, ආයුක්කය උභයක්කය කියලා. අපි යමු 11 වෙනි ප්‍රශ්නයට පුතේ. මහෞෂධ පඬිතයන්ගේ ප්‍රඥාව පරීක්ෂා කිරීම සඳහා හිස්තැනක් බොහෝ අවස්ථාවල නොයෙකුත් ගැටලු ඉදිරිපත් කළේය. ගැටලු ඉදිරිපත් කරපු රජතුමා තමයි වේදේහ රජතුමා. සත්‍යයේ ආයුෂ ගෙවී යාම නිසා මරණයට පත්වීම හිස්තැනක් මරණ නම් වේ. පිළිතුර තමයි ආයුක්කය මරණ. අංක 13 හිස්තැනක් වේළුවනාරාම විහාරය කරවා බුදු සසුනට පූජා කළේ. වේළුවනාරාම පූජා කරපු කෙනා තමයි එතන අහන්නේ බිම්බිසාර රජතුමා. බුද්ධාමේ තියෙන බුදු සසුනේ තියෙන පළවෙනි ආරාම පූජාව තමයි ඒක. අංක 14 සවැත් නුවර හිස්තැනක් දෙව්රම් වෙහෙර කරවන ලදී. පිළිතුර අනේපිඬු සිටුතුමා. අනේපිඬු සිටුතුමා තමයි දෙව්රම් වෙහෙර කළේ. ඊළඟ එක ආයුෂද කර්ම ශක්තියද දෙකම අවසන් වීමෙන් සත්‍යයා මරණයට පත්වීම හිස්තැනක් මරණ නම් වේ. පිළිතුර උභයක්ඛය මරණ. හොඳයි ඊළඟ කොටස තියෙන්නේ පුතේ අංක තියෙනවා වම් පැත්තේ
ඒ අංකයට ගැලපෙන අංකේ ඉදිරිපස තියෙන B කොටසේ. ඒකෙන් ගැලපෙන අංකේ මේ කොටුව තුලට දාන්නයි තියෙන්නේ. අපි බලමු සිදුහත් කුමරුගේ මව ඌයේ. සිදුහත් කුමරුගේ මව මහා මායා දේවිය. එතකොට එතන ඉස්සරහින් කොටුවේ අංක 4 තමයි දාන්න ඕන. කාන්තාවන්ට පැවිද්ද ලබා දෙන ලෙස බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියේ. පිළිතුර අංක 5 මහා ප්‍රජාපති ගෞතමී දේවිය. අංක 18 සරියුත් තෙරුන්ගේ මව ඌයේ. පිළිතුර අංක 2 කොටුවට දාන්න අංක 2 සාරී බැමිණිය. මුගලන් තෙරුන්ගේ මව ඌයේ. අංක 3 මොග්ගල්ලාන බැමිණිය. කිසිදාක සිතින්වත් පරපුරුෂයෙකු නොපැතු කුලවත් කාන්තාව වූයේ. ඉතුරු වෙලා තියෙන අංක 1 පමණයි. ඒක තමයි පිළිතුර නකුල මාතාව. හොඳයි පුතේ අපි එහෙනම් දෙවන කොටසට යමු. ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස. කෙටි පිළිතුරු ලියන්නයි තියෙන්නේ. අංක 1 බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලාට නිවන් අවබෝධය පහසු කරවනු සඳහා පනවා වදාළ ශික්ෂාපද ඇතුළත් වන්නේ කුමන පිටකයේද? පිටකය කුමක්ද කියලා අහන්නේ. පිටකය විනය පිටකය. ගිහියාගේ නිත්‍ය සීලය කුමක්ද කියලා අහනවා. ගිහියාගේ නිත්‍ය සීලය පුතේ පංචශීලය. අංක 3 දුක්ඛාරය සත්‍ය පිළිබඳ ආකාර 3න් 2ක් ලියන්න කියලා අහනවා. අපි ඔබත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා සංඛාර දුක්ඛතා කියලා. ඒකට එකෙන් 2ක් මෙතනට ලියන්න පුළුවන්. ඊට පස්සේ අංක 4 බුද්ධාමට අනුව තණ්හාව 3 ආකාර වේ. ඒ වයින් 2ක් නම් කරන්න. තණ්හාව 3 ආකාරයි මතක ඇති. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. බොරු කීම කැතමය, ගැරන්ඩි කුණටත් නොසමය, ඇත්තනම් කදිමය, මෙලොව රජ සැපතටත් උතුමය. ඒක තමයි කවිය සම්පූර්ණ කිරීමක් තමයි කරන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ බුද්ධාමට අනුව කර්මයේ දෙආකාර වේ. ඒවා නම් කරන්න. කර්මයේ ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකයි. ඒ තමයි කුසල කර්ම සහ අකුසල කර්ම. වෙසක් පොහොයේ වැදගත් වීමට හේතු දෙකක්. අපි දන්නවා තෙමගුල තමයි ප්‍රධාන කාරණේ. එතකොට එකෙන් 2ක් තමයි මෙතනට ලියන්න තියෙන්නේ. බෝසතාණන් වහන්සේගේ උප්පත්තිය සහ උන්වහන්සේගේ බුද්ධත්වය ලියන්න පුළුවන්. ඊළඟට පිරිනිවන් පෑමක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනමගේ නම් අහනවා. සරියුත් හාමුදුරුවෝ සහ මුගලන් හාමුදුරුවෝ. කයින් සිදුවන අකුසල කර්ම 2ක් නම් කරන්න. කයින් සිදුවන අකුසල කර්ම 3ක් තියෙනවා. 3න් අපිට 2ක් ලියන්න පුළුවන්. ප්‍රාණඝාත කිරීම, සොරකම් කිරීම සහ කාමයේ වර්ධවා හැසිරීම. එහෙම නැත්නම් කාම මිත්‍යාචාරය. අංක 10 උම්මග්ග ජාතක කතාවෙන් ප්‍රකට වන බුදුරජාණන් වහන්සේගේ ගුණ මහිමේ කුමක්ද? උන්වහන්සේගේ ප්‍රඥාව තමයි එතනින් පෙන්වන්නේ.